හායි හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම පිළිගන්නවා SLRC කා ලවස් YouTube channel එකට අපේ. අද අපි ඔයාලට රීස්ටෝර් කරලා හදපු RC එකක් පෙන්වන්න හැදුවා. MN80 chassis එකට දීපු WPL බොඩියක් තියලා හදපු RC එකක්. ඔයාලට මම පෙන්වන්නම් RC එක. මේක තමයි RC එක. මේකේ තියෙන MN82 chassis එකක්. බොඩි එක WPL B14 මිලිටරි ට්‍රක් එකක ආපු බොඩි එකක් තියලා තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම් ඒකේ chassis එක. ඒකේ ආපු chassis එක තමයි මේක. මට හම්බුනේ මේ chassis එකයි මේකේ බොඩි එක විතරයි මට හම්බුනේ. මම ඊට පස්සේ MN82 chassis එකක් අරගෙන මේක බොඩි එක මවුන්ට් කරා. මවුන්ට් කරද්දී ඉතින් ප්‍රශ්න කීපයක් ආවා. මොකද මේකේ තියෙන chassis එක සම්පූර්ණයෙන්ම full flat chassis එකක් තිබ්බේ. මෙහෙම තියෙන්නේ. එතකොට MN82 එකේ chassis එක ඔයාලට පේනවා ඇති. මම පෙන්නන්නම් ළඟට. ඔව් MN82 chassis එක තියෙන්නේ ඔහොම. ඒකේ කර්ව් එකක් තියෙනවනේ මේ හරිය. මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙතනින් ආයි ඉස්සෙලා ඔහොම තියෙන එකේ chassis එක. එතකොට මේක මට කෙලින් තියන්න බෑ. කෙලින් තියන්න බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ. මොකද මට බොඩි එක කපලා කරන්න බැරි නිසා මම ඒකට කළේ බොඩි එක ඉස්සරහින් ඉස්සුවා. ඉස්සරහින් මම කැලිය වගේ අත්තිලා බොඩි එක ඉස්සරහින් උස්සලා මෙතන පේනවනේ ඔයාලට මෙතනින් උස්සලා ඊට ඒ ගානටම පිටිපස්සෙන් උස්සලා මම හදලා පිටිපස්සෙන් මම ඕන ගානට උස්සලා මේකට මේ නට් එකක් අනයක් එක නට් එකක් දාලා තියෙන උඩට මේ ටයර් එක නම් තිබ්බ නම් මේ ටයර් එක මම දාපු එක මේකේ මේ ඉස්සරහා බොනට් එකට තමයි මේ බොනට් එක අරින්න පුළුවන් ඉස්සරහා බොනට් එකට තමයි බැටරි එක එන්නේ. මම ඔයාලට පෙන්නන්න මේ බෝඩ් එක තියෙන තැනත් මේක MN82 එකේ MN82 බෝඩ් එක MN82 මට මේ හම්බෙච්ච මේකෙත් MN82 බෝඩ් එක වැඩ කරේ නැහැ. මම මේ MN82 බෝඩ් එකක් අරගෙන ඒකේ තිබ්බ රිසීවර් එක බයින් කරගත්ත රිමෝට් එකට. කවුරු හරි දන්නේ නැත්නම් MN මොඩල් එකක රිමෝට් එකක් සර්කිට් එකට බයින් කරගන්න කමෙන්ට් එකක් දාලා තියන්න කොහොමද කරන්න කියලා කියලා දෙන්නම් ඔයාලට. මම ඔයාලට පිටිපස්ස පෙන්නන්නම් මේ මෙතන මේ අනයක් දාලා තියෙන්නේ මම. මේක සම්පූර්ණ වැඩම තාම කම්ප්ලීට් කරලා ඉවර නැහැ. මොකද මේක ලයිට් කිට් එක ගහන්න තියෙනවා. ලයිට් කිට් එක ගහන්න පාස්ට් එක යනකම් ඉන්නේ. ඒ පාස්ට් එක මගේ ළඟ නැහැ. මේක ඇතුළේ ඉන්ටීරියර් එහෙම තියෙනවා. ඔය ඩ්‍රයිවිං සීට් එක තියෙනවා. ස්ටියරින් වීල් එක තියෙනවා. සයිඩ් කණ්ණාඩි. මේක ලස්සනයි. ඇත්තටම ලස්සනයි මේක. ඉතින් මට ආසයි තුන මේක දැක්කට පස්සේ ඉතින් මම මේක අරගත්තා. අරගෙන මට පුළුවන් දේ මම මේකට උපරිම කරලා තියෙන්නේ. මේ තියෙන මම මේ යන දාලා මේවා මවුන්ට් කරලා තියෙන්නේ මේ තැන්වල. සාමාන්‍ය මේක දැන් හොඳයි. මේ RC එක දැන් WPL එක තිබ්බට වඩා හොඳයි. මොකද WPL එකේ තිබ්බ ෂොක්ස් එහෙම දුන්නු ෂොක්ස් එකක් තිබ්බේ. ෂොක්ස් එහෙම වෙන්නේ නැහැ. දැන් මේකේ අර MN82 chassis එක තිබ්බ නිසා ෂොක්ස් එහෙම ටිකක් හොඳයි. අනික තමයි මේක දැන් මේකේ වාහනේ පවර්ෆුල් එකත් හොඳට තියෙනවා. යනවා. ඔයාලත් මේ වගේ වාහනයක් රීස්ටෝර් කරලා හදන්න කැමති නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. අපි දන්න දේවල් තියෙනවා නම් අපි ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. මේක පදින වීඩියෝ ටිකක් දාන්න ලයිට් කිට් ටික ගහලා ඉවරලා. මොකද මේක MN82 වලට සෑහෙන උසයි. මොකද මම දාලා තියෙන ටයර්ස් එක මම ඔයාලට MN82 එකකුත් මේ එකම තියලා පෙන්නන්නම්. මේ MN82 එක
මේක MN82 chassis එක තියපු WPL B14 තමයි කාර්යයකුත් තියෙනවානේ මේකත් ඔය ස්ටිකර්ස් ටික නම් එහෙම මම ගහලා මේකෙත් ඔය එක වයරින් වැඩ වගේක් කරලා හදලා තියෙන්නේ මේ MN82 එකත් ඒකෙත් තව පොඩි වැඩක් තියෙනවා ඉවර කරන්න මේක නම් මම ඉවර කරනවා මේ සතිය වෙද්දී වැඩ ටික මේක ඊට පස්සේ මම මේකේ රනින් වීඩියෝස් ටිකක් දාන්නම් ඔයාලත් හදලා බලන්න වෙන chassis එකකට වෙන බොඩි එකක් තියලා ඒක වෙනම ලෙවල් එකක් ඒක හදන එක හරිම විනෝද වැඩක් RC එක රිස්ටෝර් කරනවා කියන එක අරගෙන පදිනවා වගේ නෙමෙයි රිස්ටෝර් කරනවා කියන එක ටිකක් අමාරුයි දැන් මොකද මේකේ බැටරි එක දාන්න ඉස්සරහට මම ඒක තාම ට්‍රේ එක හදලා ඉවර කරේ නැහැ ඒකත් හදන්න ඕනේ ඔයාලා අපේ channel එකේ තව වීඩියෝස් දාලා තියෙනවා RC පදින ඒවා RC ඉවෙන්ට් වල වීඩියෝස් වගේක් දාලා ඇති ඔයාලා ඒව බලලා ඒවත් හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න වීඩියෝ වලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ෂෙයාර් එකකුත් දාන්න යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක හොඳයි වගේ නම් ඔයාලට මොන හරි මේකෙන් දැනගන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න බොහොම ස්තුතියි වීඩියෝ එක ඉවරනකම් බැලුවට වීඩියෝ එක ඉවරනකම් බලපු හැම යාළුවෙක්ටම බොහොම ස්තුතියි